පූලාවල හීන් මණිකා මෑණියන් ආබාධිත රත්නවීර පුතාට සෙත් වාර්තනා කළා මෙසේ කුසුම් බලන විදේශීය රුපියල් 500ක ආධාර මුදලක් තියෙනවා. ආධාර මුදලක් තියෙනවා. ඒකේ සදව පුතා එසෙන්දි යහන්සා ආදරණීය පුතා සහ දියණියන්ට මෙසේ සෙත් ප්‍රාර්ථනා කරන දෙනවා. කුමාර ආදරණීය බිරිඳට සහ ආදරණීය දෙමාපියන්ට පින් ප්‍රාර්ථනා. ඉතින් ත්‍රිසියු ගුවන්තලයට එක්මාස් කරනවා. ඒ වගේම
සල්පිල් භාණ්ඩ වෙන්දේසිය සිදු වෙනවා. අපිට තියෙනවා මොනවද තියෙන්නේ? අඹ තියෙනවා. අඹයි ආප්පයි මේ බකට් එකයි තුනම දෙනවා. කවුරු හරි ලංසුවක් තියන්නකෝ බලන්න. ඉදුණු අඹ තමයි. ඉදුණු අඹයි රොටිලු තියෙන්නේ නේ. රොටි බකට් එකයි. තියමු බලන්න ප්‍රශ්න කියන්නේ මොනවයි තියෙන්නේ කියලා. අඹයි රොටි බකට් එකයි තියෙන්නේ. ඉතින් ඉදුණු අඹ තමයි තියෙන්නේ. කවුරු හරි ලංසුවක් තියන්නකෝ බලන්න. රුපියල් 500යි. රුපියල් 500ක ලංසුවක් මේ අවස්ථාවේදී ඔන්න ඉතින් තියෙනවා. රසම රස රොටි තියෙනවා මේකේ. ඉදි කවුද ගන්නේ? ඉදි චම්බක් තියෙනවා. රසම රස. උපුල් අයියා නිදිද කියලා අහනවා. ඉන්නවද උපුල් අයියා? ඉන්නවා. රුපියල් 500යි ලංසෝ තිබ්බේ. මොකද කියන්නේ? කවුරුත් නැද්ද ගන්න? මොකද? රුපියල් 550යි. රුපියල් 550යි. රුපියල් 600යි. මොකෝ කියන්නේ තිස්ස මාමවත් නැද්ද මේ හැටි පේන්නේ? ඔව්. ඉන්නවද? තිස්ස මාමේ. මොකද කියන්නේ මාමේ? අඹ කනවද? රොටිත් තියෙනවා. මොකද කියන්නේ? කියන්නකෝ බලන්න. සුද්ධිනන්දට දැන් නිදි කිරා වැටෙනවද කොහොමද? නැහැ. රුපියල් 600ක තාම ලංසුව තියෙන්නේ. කවුරු හරි ලංසුව වැඩි කරන්නකෝ බලන්න. අපේ ගමේ කට්ටිය ගිහිල්ලාද? මේ අඹ නම් හරි රසයි. අපි මේ එද්දිත් කාලා ආවා. අමනම් මොනවද දන්නේ නැහැ නේද? විලාට්ලු. රුපියල් 600යිනේ. රෝස පාටයිලු අඹගෙඩි. රෝස පාට අඹගෙඩි කියන්නේ. රසම රසයි හැබැයි හොඳේ අඹ. රුපියල් 600යි කිව්වේ තාම. කවුරුත් නැද්ද ගන්නවත්? 650යි. රුපියල් 700යි මේ පැත්තෙන් නැග්ගුවා. කවුද? රුපියල් 700යි මේ පැත්තේ. මොකද කියන්නේ කට්ටිය? අතුල මාමේ කොහෙ ගිහින්ද යන්නේ ඔය? මොකද කියන්නේ නන්දවත් නැන්නේ පේන්නේ. රුපියල් 700යි මේ පැත්තේ. 750යි. රුපියල් 750යි නැන්දේ. මොකද කියන්නේ? රොටි කාලා අතුරු වසර අබත් කාලා බකට් එකෙන්ම නා ගන්න පුළුවන්ලු. අපේ මේ ටැම්පිටිය වැවිස් මතේ නාන්න පුළුවන්. රුපියල් 750. කියන්නක බලන්න. කීයද? 800යි. රුපියල් 800යි. කීයද? රුපියල් 800ක
රුපියල් 850. ඒ පොඩ්ඩක් නම ටිකක් කියන්න පුළුවන්ද? මතීෂ්. රොටි තියෙනවා අඹ තියෙනවා රුපියල් 900 පිටින්ම ගෙදර අරන් යන්න පුළුවන් 900යි අක්කේ මේ පැත්තෙන් තිබ්බා රුපියල් 900යි කොහොමද පොඩි මතීෂ මල්ලි මේ පැත්තෙන් 900යි ලෝ රස්සම රසී දුන අඹ තමයි තියෙන්නේ මොකද කියන්නේ කනවද ඉදුණු අඹ ආයිත් හැම දෑම නෑ හැම තැනම නෑ ගෙදර ගෙනියමු රුපියල් 950 පොඩ්ඩක් ගේමත් හරින්නේ නෑ ඔව් රුපියල් 10යි රුපියල් 1000යි මල්ලි මේ ලන්සුව තියන්නේ මොන හරි එතනින් කනගම ඒක තමයි මල්ලි මොකෝ කියන්නේ අතුරුපසට ගම තමයි ප්‍රසන්නට මල්ලි මොකෝ කියන්නේ අඹ බෑග් එක දෙනවද කියන්නේ රුපියල් 1100යි මොකද කියන්නේ කට්ටියම කො අපේ අර මාමගේ කටහඬ හෙන්නවත් හා 1150යි මාමේ අද 1200යි මල්ලි 1200
1200යි. 1200කට. රුපියල් 1100කට. රුපියල් 1200කට. මොකද කියන්නේ කට්ටියම? රුපියල් 1500ට ලංසුව ගියොත් පිගන් 6කුත් දෙනවා ඒත් එක්ක. ඔව් ඔන්න ඉතින් තවත් වාසිය. මොකද කියන්නේ කට්ටියම? රුපියල් 1500. රුපියල් 1500. මොකද කියන්නේ කට්ටියම? අපේ පොඩි කල්ලට රුපියල් 1600යිලු. රුපියල් 1600. රුපියල් 1600යි ප්‍රසන්නම. පිගන් දහනවා තියෙන්නේ. ප්ලාස්ටික් පිගන්. මොකද කියන්නේ? රුපියල් 2000ට ලංසුව ගියොත් ඉන්දියාප්ප වට්ටිත් දෙනවා නිකන්. ඉන්දියාප්ප වට්ටි පැකට් දෙකක් තියෙනවා. රුපියල් 1600යි. නාසය තියන්න බලන්න තව. කොහොමද අපේ ගමේ ගෑනෝ අය නැද්ද? ඉන්දියාප්ප වට්ටි නම් වටිනවා ගොඩක්. ඔව්. මොකද කියන්නේ? අම්මලාට ගෙනියන ඉන්දියාප්ප වට්ටි. ඉන්දියාප්ප ගන්න පුළුවන්. රුපියල් 1600යි. රුපියල් 1600 කිව්වේ කවුද? ප්‍රසන්නම. ප්‍රසන්න මාමට ඇවරයි ඇවර තුන අවසානයි දැවර දෙක අවසානයි තුන් ඇවරයි තීන්දුයි ප්‍රසන්න මාමට ගහමු බලන්න ගමේ ප්‍රසන්න මාමට ලස්සන අපුඩිය. ඔව් අපිට ඊළඟට තියෙනවා කෙඩි 20ක් තියෙන තැඹිලි වල්ලක් තියෙනවා. මොකද කියන්නේ? ලංසුවක් තියන්නකෝ බලන්න කවුරු හරි. 500යි. රුපියල් 500ක ලංසුවක් තිබ්බා. තනුෂ්ක සහෝදරයාගේ 500ට කවුද දෙන්නේ? තැඹිලි ගඩන් ගොන්න. 600ට නංගනවනේ ලංසුවාද වන්න. තව 100ක් දැම්මොනොතින් නමුව බේරන්න. දෙනවා මේ තැඹිලි වල
මොකෝ කියන්නේ? තනුෂ්ක සහෝදරයාගේ වත්තේ තියෙන තැඹිලි ගහෙන් තමයි කඩලා තියෙන්නේ. හොරෙන්ද දන්නේ කඩලා හොරෙන්ද කඩවල. හොරෙන් කල්ලා තියෙන්නේ. තරුණ සංසදයේ තනුෂ්ක සහෝදරයාගේ නිවසේ මේ හොරෙන් තමයි අපේ තරුණ කැල කල්ලා දෙන්නේ. මේ පිටිපස්සේ ඉන්න දෙන්න තමයි හොරෙන් කඩලා තියෙන්නේ. සංසවත් තමයි තිබ්බේ. ඉතින් මොකද කියන්නේ? මේ රසම රස තැඹිලි රුපියල් මේ 500 තියලා තියෙන්නේ. 500න් තිබ්බේ. කෝ අපේ ගමේ තරුණ අය රුපියල් 500යි තිබ්බේ. කවුරුත් නැද්ද ලංසුවක් වැඩි කරන්නේ? රුපියල් 600යි. රුපියල් 750යි. මතිෂ රුපියල් 800යි. රුපියල් 850යි. යැලම් එක කටහඬක් වගේ ඇහුණා. අද දෙන්නේ නේ නංගි තැඹිලි වල්ල ගෙදර ගෙනියන්න. මොකද්ද? ගෙඩි 20ක් පාඩුවක් නෑ දැන් හොරෙන් කඩලා තියෙන්නේ. 11ක් තියෙනවා. ගෙඩි 11ක් තියෙනවලු. මොකද කියන්නේ? මොකෝ කියන්නේ? රුපියල් 850යි. සුසිල් මාම මේ වෙලාවේ සැප නින්ද ගැත්තේ. සද්දයක් නැත්තේ. සුසිල් මාම ඉන්නවද පේන්න? දොයි 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 බබා බයි 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 බබා ආ දොයි 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 බබා බයි 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 බබා අපුඩියක්වත් නැහැ කට්ටිය. අප්පුඩියක් දෙන්නකො බලන්න අපේ මේ මේ තරුණ තරුණ ලැරට දෙන්න බලන්න හයියෙන් අපුඩිය. අපේ ටැම්පිටිය විහාරස්ථානයේ සඳතිස්සෑය චෛත්‍ය ඉදිකරමින් පවතිනවා. ඉතින් එයට අනුමුදලක් වශයෙන් මේ තරුණ කැල විසින් ටැම්පිටිය ගම්මානයේ ලස්සන කර්තව්‍යයක් සිදු කරනවා. ඉතින් ගම්මානයේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ ඒ උදවියට නමස්කාර සහයෝගය ලබා දෙන ලෙස. ඉතින් මේ සල්පිල් වෙන්දේසිය මෙසේ තාමත් පවතින අතර රුපියල් 850යි වෙන්නේ. අපේ පැත්තේ නම් නාග ගන්නත් ඒ වගේ ගාණක් දෙන්න ඕනේ ගහන්න. රුපියල් 850යි. කවුරුත් නැද්ද ලංසුව වැඩි කරන්නේ? හැමදාම නෑනේ මේ වගේ දේවල් නේ. සමන් මාමේ තැඹිලි බොමුද? අපේ සැන්ඩ සංදර්ශනය පෙන්නපු ආදරණීය මාමවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉතාමත් විශිෂ්ටයි ඔහුගේ හැකියාව. ඉතින් අගය කරනවා මේ වගේ ලස්සන ගම්මානකින් ඒ වගේ විශිෂ්ට දක්ෂයෙක් නිර්මාණය වීම පිළිබඳව. ඉතින් මොකද කියන්නේ මාමි? මේ තැඹිලි ටික ගෙදර අරගෙන යමුද? මොකද කියන්නේ? මේ පැත්තේ සද්දයක්වත් නැහැ. රුපියල් 850යි අවසාන ලංසු. කවුරුත් නැද්ද වැඩි කරන්නේ? වැඩි කරන්නකෝ. ඕක අපේලු.
පොඩි අය ටිකක් කියන්නේ. අයියෝ මේ ලොකු අය. කොසද්දේ? අපේ සුද්ධිනන්දත් ඉන්න අහක බලාගෙන. ටැබ්ලෙට් ගෙඩියක්ම අපි. කොහොම හරි. රුපියල් 850ට ආදරණීය මතීෂ මල්ලියේ නංගි නේද කිව්වේ අන්තිමට ගන්න. මොකද නංගිගේ නම? ඔමාෂා. ඔමාෂා නංගි. ඔමාසා. නංගි ඔයාට ඇවර තුන අවසානයි. දැවරයි දෙක අවසානයි. තුන් ඇවරයි ආදරණීය වේචුකුඩි දියණියට මේ විදිහට සිද්ධ බත් බෝල් දෙකයි බකට් එකයි තියෙනවා. කවුරු හරි දාන්සුවක් තියන්නකෝ බලන්න. මේ දෙකටම. බත් බෝල් දෙකයි බකට් එකයි තියෙනවා. රුපියල් 600යි. රුපියල් 650යි. කුමාරයියට. රුපියල් 650යි. රුපියල් 700යි. රුපියල් 750යි. රුපියල් 10යි මේ පැත්තේ. රුපියල් 1000යි. කවුද රුපියල් 1000 කිව්වේ? ප්‍රසන්න. ඔබ ගහේ හේතු වෙලා කියන්නේ. ඔන්න ආයි ප්‍රසන්න මාම කරලියට ඇවිල්ලා. මොකද කියන්නේ මාමේ? කීයද? රුපියල් 1050යි. මතීෂ මල්ලි. රුපියල් 1050යි අපි. රුපියල් 1200යි. ප්‍රසන්න මාමා. රුපියල් 1050යි. 1200 ප්‍රසන්න. 1200. මොකද කියන්නේ? රුපියල් 1250යි මාමේ. රුපියල් 1300යි. රුපියල් 1300යි. කෝපේ තිස්ස මාමා සමන් මාමා පේනවද? උපුල් මාමකෝ. උපුල් මාමා ගෙදර ගිහින්. 1350යි. 1500යි මේ පැත්තේ. 1500යි. අද නම් දෙන්නෙම නෑ ගෙදර ගෙනියන්න මේක හරි අරගෙන යනවා කියලා කියන්නේ. රුපියල් 1500යි.
මොකද කියන්නේ කට්ටිය? 1550යි 1600යි 1600යි. අද නම් දෙන්නව නෑරු ගෙදර ගෙනියන්න බෝල් දෙක ගෙනියනවලු. ඔව්. අද නම් ගෙනියන්නම ඕන. මොකද කියන්නේ? ආයු වැටෙන්න ඔබට ආයු වැටෙන්න ආයු වැටෙන්න ආයුෂ තව වැඩි වෙන්න මාවේ ඔබව සමදාමත් දෙවියෝ රකින්න මාවේ ඔබව සමදාමත් දෙවියෝ රකින්න ලක්සුව ටික ටික අද දින ඉහළ නගිනවා ආදර මාමට පැතුමක් අද දින දෙනවා අපගාට එතුමි අනේ ඉන්නවා මාමේ ඔබට සෙත් පැතුමක් අදගෙන එනවා ලා 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 මොකද කියන්නේ? ටැම්පිටිය කට්ටිය සත්‍යයක්වත් නැහැ. රුපියල් 1600යි. ඔව් අපේ ප්‍රසන්න මාම තමයි අවසන් ක්ලාස් එක දීලා 1600කට ප්‍රසන්න මාමට දෙනවද? නැහැ ප්ලාස්ටික්. මල්ලි ඔයාගේ ඇගේ ගාන්න නම් පත් ටිකක් බෙදාගෙන කන්න පුළුවන් බෝල් එක. ඕක මදි. දෙදාට නැගුවොත් බීම බෝතලයක් දෙන්න. මෙන්න මේ බීම බෝතලේ. මොකද කියන්නේ? දැන් 30ත් එක්කන් ඇතිනේ කට්ටියට ගමුද? බීම බෝතලේ. කූල් නම් නැහැ ඉතින්. ගෙදර ගෙනිය ෆ්‍රිජ් එකේ දාලා කූල් කරන්න කූල් කරලා. මොකද කියන්නේ? අර බෝල් දෙකයි බකට් එකයි මෙන්න මේ බීම් බෝතලය දෙනවා ලංසුව 2000කට ඉහළට ගියා. මොකද කියන්නේ? රුපියල් 1600යි ළඟට 1600යි ලංසුව තියෙන්නේ. 2000කට ලංසුව ඉහළ ගියොත් මේ බීම් බෝතලෙත් හම්බ වෙන ඕනේ. මොකද කියන්නේ කට්ටිය? ඔව් එහෙනම් රුපියල් 1600ට ප්‍රසන්න මාමේ ඔයාට ඇබරයි තුන අවසానයි දෑවර දෙක අවසానයි තුන් ඇබරයි මාමේ තීන්දුවයි. ලංසුවක් තියන්න. ලංසුවක් තියන්න. රුපියල් 500යි. මේ ටැම්පිටිය තරුණ කියලා තමයි බීම බෝතල් දෙකක් තියෙනවා. රුපියල් 600යි. අයියෝ අයියෝ මාමේ
නම්බුව නැති වෙනවා පොඩි කොල්ලා 600ට ගේම අදිනවා බිම දෙකක් සුදු මල්ලියේ අද මෙතන තියෙනවා මා මේ 100ක් දැම්මොත් නම්බුව බේරෙනවා මොකද මොකෝ කියන්නේ කියන්නේ බීම බෝතල් දෙකක්ම තියෙනවා රොටි 10ක් දෙනවා ලක්ෂුව එකයි කියනවා 18 ගෙනිච්චෝ රුපියල් 18 ගෙනිච්ච රුපියල් 700 රොටි 10ක් දෙන්න තියෙනවා ලුණු මිරිස් එකක්ම තමයි රුපියල් 800යි 850යි රුපියල් 1000යි රුපියල් 10යි මා මේ තින් මේ විදිහට 1100යි රුපියල් 200යි කීයද 1200යි තාම කෑවේ රුපියල් 1200යි රුපියල් 1200යි නෑ ස්පයිරේෂන් කූල් එක තියෙන ෆ්‍රිජ් එකේ දැම්ම දින අපේනවා කූල් එකට ගන්න පුළුවන් ෆ්‍රිජ් එකට දාලා ගත්තා 1250යි රුපියල් 1250 ටික කාටත් එපා දහම් රුපියල් 1250යි රුපියල් 1250යි රොටි 10යි ලුණු මිරිස් එක්ක බීම බෝතල් දෙකකුත් දෙන්න මොකද කියන්නේ රුපියල් 2000ට ලස්සුව නැග්ගුවොත් අන්නාසි ගෙඩියකුත් දෙනවා මොකද කියන්නේ කට්ටිය කනවා අන්නාසි නම් තියෙනවා සුවසේ බැලුවා පිහියක් දෙනවා ඕනනම් කැත්තක් දෙන්නම් දැය කැත්තක් හරි දෙන්නම් ඕන මොකද්ද ගෙදර ගිහින් තමයි කණ්ඩ වෙන්නේ රුපියල් 1250යි තාම ලස්සුව රොටි 10යි බීම් බෝතල් 2යි මොකද කියන්නේ කට්ටියට සද්දයක්වත් නැහැ නේද ඒකයි මොකෝ කියන්නේ 1250ට දීලා දානවද රුපියල් 1250ට රුපියල් 1200යි කවුද ජයවීර මාමට
රුපියල් 1350යි. රුපියල් 2000ට ලංසුව ඉහළට නැග්ගුවොත් අන්නාස ගෙඩියකුත් දෙනවා. තව මොනවද ඕනි? ටවල් එකක් තියෙනවා ඕන. මේ මෙතන වැවෙන්න ආගෙනම පිහදාගෙන යන්න පුළුවන් නේද? ඒ වතුර නැද්ද? වතුර නෑ ඉඳලා. උඩ නාන්න ඉන්න. කන්න දෙන්න ගනවද? ගොඩේ කමල් අයියකෝ. එයාට කියන්නේ. රුපියල් 1350. රුපියල් 1350යි. 2000කට ලංසුව ගියොත් ඉහළට අන්නාසි ගෙඩියකුත් තමයි අරන් යන්න ඕනේ. අන්නාසි ගෙඩියයි ටවල් එකක් දෙනවා. මොකද කියන්නේ කට්ටිය? කන්න දෙන්න. තව තියෙනවා බාන්න. මොකද කියන්නේ? රුපියල් 1350යි. රුපියල් 1350ට ඇවරයි තුන අවසානයි මාමෙවට. දෑවර දෙක අවසානයි මාමයාට. අපි මෙහෙම කරමු නේ නයි. එදස් 350කට පාරේනේ කොල්ල ටික තමයි 1350 කියලා. බීම ඔබ එන එකයි 1350ට 3 ඇවරයි. තීන්දුවයි. ඔන්න ඉතින් අර බීම් බෝතල් එක අදගෙන මේ අරන් ගිහලා හොඳ ලස්සන ඔරලෝසුවක් තියෙනවා. රුපියල් 20 දෙයි මේ වගේ. රුපියල් 1000යි. රුපියල් 1000කින් මාසුව තියෙනවා. රුපියල් 1500යි. රුපියල් 1500යි. මේකේ වටිනාකම 1750ක් වෙනවා. රුපියල් 1500යි කියන්නේ. ගෙදරට අරන් ගිහිල්ලා පිටියේ හැම එන්නත් පුළුවන්. හරිම ලස්සනයි. රුපියල් 2000යි. මේ වාරේ මේක ලස්සන. ලෙසිමාම තමයි රුපියල් 2000 ලංසුව කිව්වේ. 2500ක් වුණත් බිස්කට් පැකට් එකකුත් දෙනවා. මොකද කියන්නේ?
1000 රුපියල් 2000. 2500ක් වුණත් බිස්කට් පැකට් එකත් එක්කම තමයි මේක දෙන්නේ. මොකද කියන්නේ? අපි වෙලා බල බිස්කට් කන්න පුළුවන්. රුපියල් 1000කින් ඉන්නේ ලංසුව තිබ්බේ. රුපියල් 2000. මොකෝ කියන්නේ රුපියල් 2000ට දෙනවද? අපේ මේ ටැම්පිටිය තරුණ කැලයිසින් මේ ප්‍රථම වතාවට ඉදිරිපත් කරන මේ සුන්දර වැඩසටහනට ඉතින් ඕගොල්ලන්ගේ නමස්සුරු සහයෝගය මේ අවස්ථාවේදී ඉල්ලනවා. ඉතින් තවත් සංදර්ශන තියෙනවා. එළි වෙන ජාමයට හොඳ සෙල්ලම්. තව සුළු මොහොතකින් තමයි මේ ඒ ටික කටයුතු සූදානම් වෙන්නේ. නාට්‍යයක් තියෙනවා සුන්දර නාට්‍යයක්. කිනිගෙල් සංදර්ශන. මොකද කියන්නේ? රුපියල් 2000යි ලංසුව මොකෝ කියන්නේ? තව ලංසුව ඉහළට ගෙනියනවාද කට්ටිය? මොකෝ කියන්නේ කට්ටියම? කො සද්දයක් දෙන්න බලන්න. නිශ්ශංක මාම කොහෙද ඉන්නේ? ආ